මිෂෙල් මේ නාට්‍ය ඔබට කොහොමද වෙනස් වෙන්නේ ඔබ රංගපාපු අනිත් ටෙලි නාට්‍යත් එක්ක ගත්තම? චරිතය ගොඩක් වෙනස්යි. මේ චරිත ස්වභාවය ගත්තොත් මට ගෙදර අම්මත් එක්ක රංගපාන්න තියෙන රංගනෙන් දායක වෙන්න තියෙන විදිය සහ ඒ හැම චරිතයක් එක්කම මට වෙනස් විදිහට රංගනෙන් දායක වෙන්න මට වෙලා තියෙනවා මේ ඩ්‍රාමා එක ඇතුලේ. ඉතින් මේගලයි ගෙදරට ගිහාම වෙනමම එකක්. එතන බොරුවක් කරන්නේ උනාට ආච්චිටයි තාත්තටයි නොදැනුවත්වම ආදරේ හිතෙනවා. ඉතින් එතන වෙනම ඉමෝෂන් එකක්. මම හිතන්නේ මෙච්චර ඉමෝෂන් ස්විංග්ස් තියෙන නාට්‍යයක් මම කරලා නැහැ කවදාවත්. ඉතින් ඒක ඒ අවස්ථාව මට ලබා දුන්නට මනිවන්ත ප්‍රසාර සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අධ්‍යක්ෂකතුමාට ඒ වගේම ග්ලැමර්වර්ක්ස් නිෂ්පාදනයක්. ඉතින් මම ගොඩක් ආසාවෙන් වැඩ කරන්න හිටපු ටීම් එකක් එක්ක වැඩ කරන්න, විශේෂයෙන්ම නෙතලි ආන්ටි. අපි ගොඩාක් හම්බුණාට මේක තමයි මම නෙතලි ආන්ටිත් එක්ක වැඩ කරන පළවෙනි ඩ්‍රාමා එක. ආච්චි කැටි කියලා කියන ආච්චි කැටි ආත්පැටිය. ඉතින් හරිම ආසාවෙන් හැමෝම කිව්වා වගේ හරිම ආසාවෙන් අය උදේට සිරි ඩ්‍රාමා එකේ ෂූටින් කිව්වහම ආසාවෙන් යන්නේ. ඉතින් අද මොන වගේ චැලෙන්ජස් තියෙනවද කියලා හිත තමයි යන්නේ. මොකද හැම සීන් එකම ප්ලේ කරන්න තියෙන හැමෝටම. ඉතින් හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා සිරි ඩ්‍රාමා එක බලන්න කියලා. හරිම ලස්සන ඩ්‍රාමා එකක්. ඉතින් බොහොම ස්තුතියි මේ ඩ්‍රාමා එක මේ වෙනකම් බලපු හැමෝටම.